ගුරුත්වාකර්ෂණය කියන එක අපි තත්ත්ව හතරකින් කතා කරනවා. පළවෙනි එක තමයි ගුරුත්වය, ග්‍රැවිටි කියන එක. ඉතින් මේක 1G කියලා කියනවා. ඒ කියන්නේ අපි මේ පෘථිවියේ ඉන්නකොට අපිට දැනෙන ගුරුත්වය. ඊට පස්සේ දෙවෙනි එක තමයි මයික්‍රෝ ග්‍රැවිටි කියන එක. මේක ඇත්තටම එන්නේ පෘථිවියෙන් අපි එළියට ගියාම නැත්නම් ග්‍රහලෝකයකින් එළියට ගියාන් පස්සේ අපි කිසිම ගුරුත්වයක් නැතුව පාවෙනවා. හැබැයි ඒ වුණාට ඇත්තටම අපි පාවෙන එක නෙමෙයි වෙන්නේ. අපි ඒ ග්‍රහලෝකයට ඇදගෙන වැටෙනවා. නමුත් ඒ වුණාට අර අපි වෙන ග්‍රහලෝකවල තියෙන ගුරුත්වයත් එක්ක නිසා අපි එකිනෙකට බැඳිලා ඉන්නවා. ඉතින් මේක තමයි මයික්‍රෝ ග්‍රැවිටි කියන්නේ. ඒ කියන්නේ මේක අපි ග්‍රැවිටි එකක් නෑ කියලා අපිට දැනනට අපි ඇත්තටම වෙන්නේ තව ග්‍රහලෝක වලින් අපිව ඇදලා ගන්න එක. ඊට පස්සේ තියෙනවා zero gravity කියලා. zero gravity කියන්නේ කිසිම ගුරුත්වයක් නැහැ. ඒ කියන්නේ ඔයා යුනිවර්ස් එකේ කොහේ හරි ගිහිල්ලා අතරමං වුණාන් පස්සේ ඔයාගේ වටපිටාවේ ආලෝක වර්ෂ ගණනාවකටවත් ප්ලැනට් එකක් නැත්තම් ඔයා අන්න එතකොට තමයි ඇත්තම zero gravity අත්විඳින්නේ. එහෙම නැතුව ඔයා ප්ලැනට් එකකින් අයින් වුණ ගමන් ඔයාට දැනෙන්නේ zero gravity නෙමෙයි. ඒ micro gravity. ඊට පස්සේ අන්තිමේටම තියෙනවා මැක්‍රෝ ග්‍රැවිටි. සමහර කට්ටිය මේකට හයිපර් ග්‍රැවිටි කියලාත් කියනවා. මේක ඇත්තටම මේකෙන් සම්පූර්ණ අනිත් පැත්ත. ඒ කියන්නේ ග්‍රැවිටි එක වැඩියෙන් දැනෙනවා පෘථුවියටත් වඩා. උදාහරණයක් විදිහට ගත්තම පස්සේ බ්‍රහස්පති වලට ගියාන් පස්සේ ඒකේ ගුරුත්වය සෑහෙන වැඩි. ඉතින් අන්න ඒ වගේ දැනෙන වැඩි ගුරුත්වයට කියන්නේ හයිපර් ග්‍රැවිටි එහෙම නැත්නම් මැක්‍රෝ ග්‍රැවිටි කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා කියලා. එතකොට මගේ නම කුමාර් ජයරංග.